හෙලෝ එවරිවන්. ඔන්න ඉතින් අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ කටට රසට ඒ වගේම සැරට හදන රසම රස ටූනාමාළු කරි එකක්. ඉතින් මුලින්ම මම මේකට ගාගත්ත පොල් අරගෙන තියෙනවා. ඒ වගේම ගම්මිරිස් ඇට අරන් තියෙනවා. ඒත් එක්කම හාල් ටිකක් අරගෙන තියෙනවා. ඒ වගේම කුරුඳු පොතු අරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන ටූනාමාළු ග්‍රෑම් 500ක්, ඒ වගේම පොල් කිරි කෝප්පයක්, ඒත් එක්ක රම්පේ කරපිංචා, අමු මිරිස්, ඒ වගේම සුදු ලූණු, ඒත් එක්කම ලූණු, ඒ වගේම මම මෙතන ගොරක කෑලි දෙකක් තලලා අරගෙන තියෙනවා. ඉතින් මුලින්ම මම තාච්චියක් ලිපේ තියලා ඒකට අපි අර ගාගත්ත පොල් ටික එකතු කරගන්නවා. මේ පොල් ටිකේ තෙත ගතිය යනකම් අපි චුට්ටක් මේක බැද ගන්න ඕන. ඉතින් ඊළඟට මම මේකට ගම්මිරිස් ඇට ටික එකතු කරලා ඒත් එක්කම කුරුඳු පොතු ටිකත් මේකට එකතු කරගන්නවා. හාල් ටිකත් එකතු කරගෙන මේ ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. මේ වෙලාවේදී මම බේ ලීෆ් කොළ දෙකක් එකතු කරගන්නවා. මේක අනිවාර්ය නැහැ, තියෙනවා නම් එකතු කරගන්න. මෙන්න මේ ගානට ආවට පස්සේ අපි මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මම ඒ ටික ග්‍රයින්ඩ් කරගෙන ඉවරයි. ඒත් එක්කම මම තාච්චියක් ලිපේ තියලා ඒකට මිරිස් කුඩු තේ හැඳි 3ක් දාලා මේක රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඔයාලා මේක බැද ගන්නකොට කළු කරගන්න එපා. ඉතින් ඊළඟට මම මැටි හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට අපි ලූණු ටික එකතු කරගන්නවා. ලූණු ටික බැදීගෙන එනකොට සුදු ලූණු ටිකත් එකතු කරගෙන ඊට පස්සේ අපි ඒකටම අමු මිරිස් ටික, ඒ වගේම අපේ රම්පේ කරපිංචා ටික, ඒත් එක්කම ගොරක ටික එකතු කරලා මේ ටික හොඳට තෙලෙන් බැද ගන්න ඕන. මෙන්න මේ ගානට බැදෙනකොට අපි අර ග්‍රයින්ඩ් කරගත්ත මිශ්‍රණය මේකට දාලා මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් ඊළඟට මම මේකට කහ කුඩු තේ හැන්දක් වගේම 3-5 තේ හැඳි 3ක් එකතු කරගන්නවා. ඒ ඔක්කොම හොඳට මික්ස් කරගෙන ඊළඟට අපි ලුණු කුඩු තේ හැඳි දෙකකුත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර කෝප්පයක් එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳින් මික්ස් කරගෙන මේ ටික පොඩ්ඩක් තැම්බෙන්න දෙනවා. ඉතින් මෙන්න මේ ගානට ආවට පස්සේ අපි අපේ මාළු ටික මේකට එකතු කරගන්නවා. මාළු ටික දාගෙන ඉවරුණාට පස්සේ අපි මේ මාළු ටික හොඳට මේ වගේ මික්ස් කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේකට තව වතුර කෝප්පයක් එකතු කරගෙන මේ මාළු ටික වහලා හොඳට මේ ටික උයා ගන්න ඕනි. මේ වෙලාවට ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගන්න. ඉතින් දැන් මම මේක වහලා මේ මාළු ටික හොඳට උයා ගන්නවා. ඔන්න ඉතින් මේ වෙලාවට මාළු ටික තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී අපි මේකට පොල් කිරි කෝප්පයක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරලා ආපහු මේක පොඩ්ඩක් වහලා තියාගන්න ඕන. ඉතින් මෙන්න මේ ගානට ආවහම ඔයාලා මේක ලිපෙන් බාගන්න. ඔන්න දැන් ඉතින් අපේ මාළු කරි එක නම් රෙඩි. ඉතින් මේ පෙනුම වගේම මේක හරිම සුවඳයි, හරිම රසයි. ඒ වගේම අපිට ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේක බත් එක්ක වගේම ඉන්දියාප්ප පාන් ඕන දෙයක් එක කන්නත් පුළුවන්. ඒ වගේම ගෙදරට විශේෂ ආමුත්තක් එන වෙලාවකට වුණත් මේක හදලා දෙන්න පුළුවන්. ඉතින් අද මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ඔයාලත් බලලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මං ගිහින් එන්නම්.